Adobe Premiere Pro වල free plugin 4ක් ගැන කතා කරමු. හරි, අපි මුලින්ම කතා කරන ප්ලගින් එක තමයි Premiere Composer කියන්නේ. එතකොට මේ ප්ලගින් එක යන්න ලින්ක් එක මම පල්ලෙහා description එකේ දාලා තියන්න. ඔයගොල්ලන්ට Google එකට ගිහිල්ලා search කරන්න පුළුවන් Premiere Composer කියලා. එතකොට මේ වගේ interface එකකට ඔයගොල්ලෝ එනවා. එතකොට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙතන තියෙන download button එක click කරලා Windows වලට හරි Mac වලට හරි download කරගන්න එක තියෙන්නේ. එතකොට මෙන්න මේ බටන් එකේ ගාව මේ වගේ pop up window එකක් එක්ක ඔයාලට save කරන location එක දෙන්න තියෙන්නේ. ඊට පස්සේ save කරන්න තියෙන්නේ මම මේක දැන් download කරන්න යන්නේ. මම මේක download කරලා තියෙන ඉඳලා මෙතන තියෙන අපි දාගත්ත setup එක store කරලා පස්සේ එතකොට ඔයගොල්ලන් එනවා මේ වගේ interface එකක් තියෙන app එකක්. ඊට පස්සේ ඒක මෙතන After Effects වලට වැල්ලා තින්නේ මේ ආපු ගමන් ඒක Premiere Pro කියන එකට select කරලා පස්සේ මෙතන ඔයගොල්ලන්ට පෙන්නනවා Premiere Composer කියලා. එන්නේ ඒකේ මෙතන තියෙනවා ඔයගොල්ලන්ට පෙන්නන්නේ install කියලා. අන්න ඒක ක්ලික් කරන්න. ඔයගොල්ලන්ගේ version එක මෙතන set කරලා ඒක ක්ලික් කරන්න. download කරන්න. ඊට පස්සේ ඔයාලට තියෙන මේ එතන යට තියෙනවා starter pack කියලා. අන්න ඒකත් install කරන්න ඔයගොල්ලන්ගේ version එක අනුව. හරි. අපි Premiere Pro එකට යන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක ඩවුන්ලෝඩ් කරලා පස්සේ ඔයගොල්ලෝ මෙතන Premiere Pro එකේ window එකට යන්න. window එකට ගිහිල්ලා extension වලට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන Premiere Composer කියලා එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ interface එකක් තියෙන window එකක් open වෙනවා. ඊට පස්සේ මෙතන starter pack කියලා තියෙන තැන ඔයගොල්ලන්ට පේනවා ලස්සන text animations, transitions ඒ වගේ ගොඩක් දේවල් මෙතන බලා ගන්න පුළුවන්. මම normally එකක් දාලා පෙන්නනවා ඔයාලට. right, මේ logo එකට දාමු අපි. zoom in එක දාලා බලමු. ඔයාලට බලන්න පුළුවන් ඒකේ සද්දෙකුත් එනවා ඒ ඇනිමේෂන් එකත් එක්ක හැම එකටම එන්නේ. මේ zoom out zoom in එකට විතරයි එන්නේ. තව කීපයකට ඇති බලන්න ඕනේ. ඒක මම දැනන දැක්ක තරමින් මේ දෙකට විතරයි තිබ්බේ. ඔයගොල්ලෝ ටෙස්ට් කරලා බලන්න. හරි, අපි බලමු. ඔයගොල්ලන්ට පේනවා ලස්සනට ඇනිමේට් වෙනවා සවුන්ඩ් එකත් එක්ක. හරි, අපි දැන් යමු දෙවෙනි ප්ලගින් එක බලන්න. ඔයගොල්ලෝ මේක ටෙස්ට් කරලා බලන්න මේ හැම එකක්ම ගැන. මේ YouTube එකේ කරන අයට වගේම TikTok කරන අයට, Facebook කරන අයට, Instagram කරන අයට ගොඩක් වටින ප්ලගින් එකක් වෙයි කියලා මම හිතනවා. තව මේකේ sound effect උත් තියෙනවා. හරි, අපි දැන් කතා කරමු දෙවෙනි ප්ලගින් එක ගැන. දෙවෙනි ප්ලගින් එක තමයි මෙන්න මේ ප්ලගින් එක. ඔයගොල්ලෝ Google එකට ගිහිල්ලා search කරන්න Spotlight FX කියලා. එතකොට මේ ප්ලගින් එක බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඊට පස්සේ මේ වගේ site එකට ආවට පස්සේ මම යට description එකේ link එකක් දාලා තියන්නම් ඔන්න. හරි, ඊට පස්සේ මෙතන ප්ලගින් වලට යන්න. right, ප්ලගින් වලට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන download for window කියලා තියෙනවා. ඒක ක්ලික් කරා ගමන් ඔයගොල්ලන්ට මේක download කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක install කරලා save කරන්න. ඊට පස්සේ මේ කියන setup එක ඔයගොල්ලෝ computer එකට install කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ Premiere Pro එකට යන්න. ඊට පස්සේ ගිහිල්ලා window එකට ආයෙත් යන්න. extensions වලට යන්න. ඔයගොල්ලන්ට මෙතන පේනවා Spotlight FX කියලා තියෙනවා. right, ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ ලස්සන ඉන්ටර්ෆේස් එකක්
තියෙන වින්ඩෝ එකක් එනවා. ඒකෙදී ඕගොල්ලන්ට පුළුවන් ෆ්‍රී යස් කරන්න මේක ලොගින් වෙන්න දිනවා. ලොගින් වෙලා ඕගොල්ලන්ට මේ වගේ ලස්සන මේක නම් ගොඩක් දේවල් නෑ අරක තරම් ගොඩක් දේවල් නෑ බට් ගොඩක් ලස්සන ඇනිමේෂන්ස් ඒ වගේම ට්‍රාන්සිෂන්ස් ගොඩක් ලස්සන ඒවා තියෙනවා. මේකේ බයි කරලා ගන්න ගොඩක් දේවල් තියෙනවා. මම ඔයගොල්ලන්ට කීපයක් පෙන්නන්නම් බයි කරලා තියෙනවා. මේ වගේ ලස්සන ඒවා ඔයගොල්ලන්ට ගන්න පුළුවන් බයි කරලා. මේ වගේ ලස්සන ඒවා තියෙනවා. බයි කරනවා නම් ඔයගොල්ලන්ට එහෙම කරන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට මෙතන ෆ්‍රී ඒ බෑග් ගන්න පුළුවන්. මේකේ ෆ්‍රී ටෙක්ස්ට් 6ක් තියෙනවා. මේකෙදී ට්‍රාන්සිෂන්ස් 18ක් තියෙනවා. එලිමන්ට්ස් 6ක් තියෙනවා. එතකොට ඕවර්ලේස් තියෙනවා 6ක්. ඒ වගේ තමයි මේකේ බලා ගන්න පුළුවන් ඉන්නේ. රයිට්. මේකත් හරි. අපි එහෙනම් තුන්වෙනි ප්ලගින් එක ගැන බලමු. අපි කතා කරන තුන්වෙනි ප්ලගින් එක තමයි මෙන්න මේ ප්ලගින් එක. මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මේකේ ලින්ක් එක. රයිට්. ඒජස් සයිට් එකට යන්න. සයිට් එකට ගිහලා පස්සේ Google සර්ච් කරලා හරි යටින් දාලා තියෙන ලින්ක් එකෙන් හරි ගිහිල්ලා මෙතන තියෙන ෆ්‍රී ප්ලගින් එකට එන්න. ඔයගොල්ලෝ වෙන සයිට් එකට සර්ච් කරලා ගියොත් එහෙම ෆ්‍රී ප්ලගින් කියලා තියෙනවා මෙතන. අන්න ඒක ක්ලික් කරලා මෙතන වින්ඩෝ එකට එන්න. ඊට පස්සේ මං දාලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට කෙලින්ම එන්න පුළුවන් මෙතෙන්ට. ඊට පස්සේ මෙතන ඩවුන්ලෝඩ් වින්ඩෝ කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට කෙලින්ම මෙතන ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මේකෙදී ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ මම මේක ඩවුන්ලෝඩ් කරන්න. රයිට්. ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරාට පස්සේ මෙන්න මේ වගේ ෆයිල් එකක් තමයි ඇප්ලිකේෂන් ෆයිල් එකක් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ. මේක ක්ලික් කරලා ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරගන්න. මේක මම ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඒකින්ද මම ආයි ඉන්ස්ටෝල් කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරන්න. ඊට පස්සේ ආයි කෙලින්ම කලින් වගේම යන්න තියෙන ඔයගොල්ලන්ට ප්‍රීමියර් ප්‍රෝ එකට ගිහිල්ලා වින්ඩෝ එකට යන්න. ගිහිල්ලා එක්ස්ටෙන්ෂන්ස් වලට යන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන Asus Pack Manager 4 කියලා. ඒකට යන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ වින්ඩෝ එකක්. මේ යට තියෙන්නේ ඔයගොල්ලෝ බයි කරන්න ඕනේ ඒවා. ඔයගොල්ලෝ බයි කරනවා නම් එහෙමත් හොඳයි. මේකේ ගොඩක් පැක්ස් තියෙනවා. බට් මම ෆ්‍රී ඒවා යූස් කරන්නේ දැනටත්. මේකේ ෆ්‍රී ඒවා සාමාන්‍යයෙන් ටිකක් තියෙනවා. මෙන්න මේ ටික තමයි තියෙන්නේ. මම මේක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා මෙන්න මේ ටික. මේ වගේ ට්‍රාන්ස්ලේෂන්ස් ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේකෙන්. තව තියෙනවා මේකේ ස්ටාර්ටර් පැක් එකේ මෙන්න මේ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඔයගොල්ලන්ට මේ try කරලා බලන්න පුළුවන්. මේකේ තව sound effects එහෙම මොන ගොඩක් දේවල් තියෙනවා. හරි. අපි මං එක ගැන කතා කරන්නේ. හරි. අපි යන් ඊළඟ ප්ලගින් එක බලන්න. රයිට්. මම ඊළඟට කතා කරන ප්ලගින් එක තමයි Motion Pro. රයිට්. මේ ප්ලගින් එක තමයි මං කැමති ඒ ප්ලගින් එක. ඒ ප්ලගින් එකයි මම මුලින් කතා කරපු ප්ලගින් එකයි තමයි මම කැමති ප්ලගින් දෙක. හරි. ඔයගලන්ට මේකට එන්න තියෙන්නේ Motion Pro කියලා සර්ච් කරන්න Google එකට ඇවිල්ලා Google එකේ සර්ච් කරන්න පුළුවන්. නැත්නම් මම යටේ කලින් කිව්වා වගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාන්න. හරි. ඔයාට ඊට පස්සේ ආවට පස්සේ මෙතන තියෙනවා plugin කියලා. අන්න ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට පුළුවන් මෙතන manual installation කියලා අන්න ඒ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගලන් මෙන්න මෙතන තියෙන මෙන්න මෙතන තියෙන එක zip file එක ක්ලික් කරන්න.
ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඕගලන්ට මම යන විදිහ කියන්න. මෙතන තියෙන පෙන්නන ඕගලන්ට ලේසියෙන් හොයාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ ෆෝල්ඩර් එකක් තමයි එන්නේ. මේ ෆෝල්ඩර් එක කොපි කරගෙන ගිහිල්ලා මම ඒක කියන්න. ඔට පෙන්නන්නම් ඕගලන්ට. C එකේ ප්‍රෝග්‍රෑමින් ෆයිල් වලට යන්න 86 කියලා තියෙන එකට. ඊට පස්සේ ඔයා ඒකේ කොමන් ෆයිල් වලට යන්න. ඊට පස්සේ ඒකේ තියෙනවා කොමන් ෆයිල් වල Adobe කියලා එකක් තියෙනවා. ඒකේ CEP කියන ෆෝල්ඩර් එකට යන්න. ඒකේ extensions වලට යන්න. මෙන්න මෙතනට ඒ ෆයිල් එක ඒ ෆෝල්ඩර් එක paste කරන්න. ඊට පස්සේ ඔයා කෙලින්ම යන්න Premiere Pro එකට. ඊට පස්සේ window යන්න extensions වලට යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ plugin එක. ඔන්න ක්ලික් කරන්න. right. මේකේ plugin එකට අදාළ දේවල් ඕගොල්ලන් ඩවුන්ලෝඩ් කරගන්න තියෙන ඒ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. මම ඒකත් පෙන්නන්නම් ඕගොල්ලන්ට. මෙතන 3D animations කරන ඒවා ගොඩක් බලා ගන්න පුළුවන්. මගේ මේක version support මදි 2025 එකට තමයි මේක support කරනවා කියලා කියන්නේ. මම හරියට දන්නේ GLB file තමයි මේකට දාගන්න තියෙන්නේ. එතකොට මෙතන ලස්සන transitions ගොඩක් තියෙනවා. free වුණාට ගොඩක් අපිට වටිනවා. මේ transitions වල පේනවා. ටිකට් එක තමයි ගොඩක් ඒවා මම මෙහෙ දාලා තියෙන්නේ පැක්ස් ඩවුන්ලෝඩ් කරලා මම කොට ඒකත් පෙන්නන්න. නැත්තම් කිසිම වටිනාකමක් නැති වෙනවා මම ඒක පෙන්නපු එකකින්. රයිට්. මම ඊළඟ සයිට් එකට යන්න. ඒකට ගිහලා මේ ප්‍රොඩක්ට්ස් කියලා තියෙනවා. අන්න ඒකට යන්න. කිලෝග්‍රෑම් පේනවා. බයි කරන්න තියෙනවා කිව්වද නෑ. මේ තියෙන 0 කියලා. අන්න ඒව තමයි සවුන්ඩ් පැක් එකක්. මේක මම පස්සේ පෙන්නන්න. රයිට්. මම ඒක පෙන්නන්න. මම සවුන්ඩ් පැක් එක SFX පැක් එක ගත්තේ නෑ. මම ඒක පෙන්නන්න. ඒ වගේ යට තියෙනවා. මම ඒක පෙන්නන්නම්. නැත්තම් එරි පෙන්ලා ඉන්න. එතකොට මේ තියෙන මේ වගේ පැක්ස් 00 කියලා තියෙන්නේ. අන්න ඒ ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මම ඒවා ගොඩක් ඒවා මම මේකත් මෙන්න මේක ගත්තා. සෝරි මේක ගත්තා මම මේක ගන්න ඕනේ. මෙන්න මේක ගත්තා මම. හරි මම අරක පෙන්නන්න. මේක ගිහිල්ලා view details වලට යන්න. ගිහිල්ලා මෙතන තියෙනවා personal use free download link කියලා. ඔයගොල්ලන් download කරන්න පුළුවන්. ඒක download කරගන්න පුළුවන් ඉක්මනින්. right මම download කරන්න යන්නේ දැනට. add to cart කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරලා මෙතන තියෙනවා get කියලා. මෙතන email එක දැම්මා. get ගත්තා. එතකොට මේ get බටන් එක ක්ලික් කරේ ගමන් processing වෙනවා. ඊට පස්සේ මෙතන පෙන්නනවා verify බටන් එක. right. ඒක මගේ කලින් කරපින්ද මගේ පෙන්නන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මෙතන donate කරපු version එක එන්නේ. $2 කරන්න ඕනේ. ඒ යට විතර ඒක ගන්න පුළුවන් ඉන්නේ. but ඔයාලට ෆ්‍රීම ගන්න පුළුවන්. දැන් download motion pro කියන එක ක්ලික් කරාම මේ වගේ එනවා. right මම දැන් download කරන්න යන්නේ. ඒ වගේ තමයි කරන්න තියෙන්නේ. right. අද වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් like එකක් comment එකක් දාන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු. සුබ දවසක්.